මේ අහන්නකෝ මං අද ඔයාලට පොෂ් පොල් රොටි අරගෙන ආවා. පොෂ් වෙන්නින් අයටයි පොෂ් අයටයි ඔය ඔක්කොටම ඔයාලා කොත්තුන්ට චීස් දාලා කෑවට රොටියට චීස් දාලා කාලා නැහැ නේද? ඉතින් නිකම්ම මේ රොටිය මං ටිකක් පොෂ් කරගත්තේ චීස් එකතු කරලා. ඉතින් මම මේක ගොඩක් වෙලාවට හදලා කන විදිහ මට හිතුණා ඔයාලත් එක්ක මේක බෙදා ගන්න. හදලා කාලා බලන්න ඇත්තටම මාරම රසයි. ඔයාලා රොටි හදන විදිහට මේ බෝලේ හදාගන්න. හරිද? ඊට පස්සේ මේකට චීස් එකතු කරගන්නකොට අපිට එක එක විදිහට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා කැමති ප්‍රමාණයට චීස් එකතු කරගන්න. වැඩි කන්න කැමති නම් වැඩි, නැත්නම් පොඩ්ඩක්. ඒ කොහොම හැදුවත් චීස් එකතු කරගත්තම රොටියේ තියෙන්නේ මාරම රසයි. ඉතින් මම හිතනවා ගෙදරට කවුරු හරි ආවත් මේ විදිහට රොටියක් දුන්නොත් නම් අකමැති වෙන එකක් නැහැ. ඉතින් හදලා දීලා කාලා බලන්න මාරම රසයි. මේ චීස් රොටියත් මම 3 විදිහකට හැදුවා. එකක් මැද්දට විතරක් චීස් දාලා, අනිත් එක මැද්දටයි ඔක්කොටම චීස් දාලා. අනිත් එක පිටට විතරක් චීස් තවරලා. ඉතින් ඔයාලත් මේ වගේ හැම විදිහක්ම හදලා බලන්න. ඊට පස්සේ ඔයා කැමති විදිහට අනිත් දවසේ හදාගන්න පුළුවන්. මට නම් හරි ගියේ මැද්දයි පිටටයි ඔක්කොටම චීස් දාපු එක. ඇත්තටම මේකේ චීස් සුවඳ, ඒ වගේම චීස් රස ඇත්තටම මාරම රසයි. හැබැයි ඉතින් ඔන්න අනේ අපේ පොල් රොටිය තමයි රස. ඒකට ගහන රොටියක් නෑ කියන අය පොල් රොටිම කකා ඉන්න. හරිද? වෙනස් කෑම ගැන හිතන්න එපා ඔයාලා. පොල් රොටියම කකා ඉන්න. ඉතින් වෙනසක් දකින්න, වෙනසකට කැමති අය මේ විදිහට හදලා කාලා බලන්න.